Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට පොරොන්දු වුණා වගේ ඔන්න මං අද vlog එක අරන් ආවා නෙළුම් මල් පූජාවේ. ඇත්තටම ඉස්සෙල්ලාම sorry කියලා ඉන්න ඕනේ මොකද start එකක් මුකුත්ම නැතුව තමයි මේ vlog එක කරන්න උනේ. මොකද මං ලෙඩ වෙලා බෙහෙත් අරගෙන යන ගමන් තමයි පන්සලට ගියේ. අපේ ඉස්කෝලෙන් තමයි දෙබ්‍රව් සෙන්ට්‍රල් එකෙන් තමයි අද නෙළුම් මල් පූජාව බාරගෙන තිබුණේ. ඉතින් මම අපි යනකොටත් කට්ටිය මල් ගෙනල්ලා මල් හදන ගමන් තමයි තිබුණේ. ඉතින් ඔය තියෙන විදිහට මල් පුපුදවලා මලෙන් මලට හදන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මමයි මල්ලි ආයෙත් එළියට ගිහිල්ලා අපිත් මල් අරන් ආවා. මල් අරන් ඇවිල්ලා ඒ මල් පුපුදවලා ඒව පූජා කරා. ඔය යන අතරමඟදී අපිට දන්සල් දෙකක් හම්බුණා, මල් දන්සල් දෙකක්. චූටි ලස්සන ගර්ල් කෙනෙක් ඇවිල්ලා අපිට ලස්සන මල් පොකුරක් දුන්නා, නෙළුම් මල් පොකුරක්. ඉතින් ගොඩාක් පිං මේ වගේ දවස්වලට, ඒ කියන්නේ පූජාව දවස්වලට එක දිගටම දන්සල් දුන්න අය හිටියා. ඒ වගේම ඉතින් මේ වගේ දන්සල් දුන්න අයත් ඉතින් ගොඩාක් පිං හැමෝටම සහභාගී වෙච්ච හැමෝටම. ඉතින් තව පෙර පාසලකිනුත් ලස්සන මල් අර ගොටු හදලා ලස්සන මල් ගොඩාක් අපිට දුන්නා. චූටි බබෙක් ඒ මල් ටික මේකේ පේනවා. ඉතින් අපි මල්ලි ඔය තියෙන අර මල් ටික ඉතින් මමයි මල්ලි චෛත්‍ය මළුවට ගිහිල්ලා ඉතින් අපි දෙන්න ওই මල් ටික පුපුදවලා පූජා කරා. බලන හැමතැනම හැමෝම එකතු වෙලා කරේ නෙළුම් මල් පුපුදවලා මෙන්න මේ විදියට හදන එක තමයි. බැස සෑවන්දිනා දකුණු වෙදලඳා සෑමත වැටකිඳීනා ගිඩුවාමාගම් රුහුණේ පින්පිරෙනා රන්කොත් වෙගෙරේ සිල් සුවඳින් දිලේනා දෝත නගා තිස්ස මහාස වඳිනෙමි දෝත නගා. ඉතින් අවසාන ටිකෙත් හම්බෙච්ච මල් ටික පුපුදවලා මේ මං අරන් යනවා හිස් තැනක් තියෙන තැනකින් පූජා කරන්න. ඉතින් බලන්නකො ලස්සන නෙළුම් මල් දහස් ගාණක් හැමෝම එකතු වෙලා ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති බලන හැමතැනම එහා පැත්ත මෙහා පැත්ත හැමතැනම මේ පේනවනේ. හැමෝම මල් පොකුරු අරගෙන මල් පුපුදව අර තියෙන අඩු තැන්වලට පූජා කරනවා. ඉතින් පන්සලේ හිටපු හැමෝම හැම තමයි හැමෝම එකතු වෙලා කරපු ලස්සන වැඩක්. ඉතින් අපේ ඉස්කෝලේ ළමයිට, ඉස්කෝලේ ගුරුවරුන්ට, ප්‍රින්සිපල් සර්ට ඒ හැමෝටම ගොඩාක් පිං මේ අවුරුද්දෙත් මේ විදිහට හරි ලස්සනට මේ වැඩේ කරාට. ඒ වගේම මේක ලස්සනට කරගන්න සහභාගීත්වය දුන්නු හැමෝටම ගොඩාක් පිං. ඉතින් හරි ලස්සනයි. චෛත්‍ය මළුව වටේටම මේ වගේ මල් පිරීලා තියෙනවා. ඉතින් නෙළුම් මල් පූජාව දැක්කේ නැති හැමෝටම බලා ගන්න පුළුවන්. ඒ වගේම Facebook එකේ, YouTube එකේ මේ වැඩසටහන live දුන්නා. මේ තියෙන්නේ දේවදූත පෙරහැර. මමත් කලින් අවුරුද්දේ බලලා තියෙනවා. හැබැයි ඒක හරිම දවස දන්නේ නැහැ. ඉතින් අද අපි යනකොට මේ පෙරහැර අපිට බලන්න පුළුවන්කම ලැබුණා. මේ පෙරහැර තිස්ස පන්සලෙන් සඳගිරියට ගිහිලා ආයි නැවතත් සඳගිරියෙන් තිස්ස පන්සලට තමයි එන්නේ. දේවදූතයා අරගෙන මේ පෙරහැර එනවා. මේකේ අලියෝ 3 දෙනෙක් හිටියා. ඉතින් මේ තියෙන්නේ පෙරහැර.
මං දන්නේ නැහැ මේ පෙරහැරේ සවුන්ඩ් දැම්මොත් කොපිරයිට් වදිද්ද දන්නේ නැහැ. මොකද හරිම සද්ද ගොඩාක් තියෙනවා. ඒ වගේම ස්පීකර් වලින් පිරිත් කියන සද්ද ඒ ඔක්කොම ඇහෙන හින්දා මං ඔයාලට සවුන්ඩ් එක දෙන්නේ නැහැ. ඔරිජිනල් සවුන්ඩ් එක දෙන්නේ නැහැ. මොකද කොපිරයිට් වැදී කියලා. බලන්නකෝ ඔයාගේ ලස්සන පිටිපස්සෙන් වෙස් කණ්ඩායම එනවනේ. ඒකේ ගහන බෙර පදවලට තමයි එයා ඒ ලස්සනට නැටුවේ. මං ඉතින් ඔය අලියොන්ගේ ඇත්තුන්ගේ නම් දන්නේ නැහැ. හැබැයි අපේ මල්ලි නම් හරියටම දන්නවා ඔයා එන්නේ කවුද යන්නේ කවුද කියලා. ඔන්න ඔය විදිහට පෙරහැර ඉවර වෙනවා. ඊට පස්සේ බලන්නකෝ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. මේ 6 විතර වෙනකොටත් මළුවේ යන එන පාරවල් වල ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න ඉතින් සෙනග ඉන්නවා. නෙළුමල් පූජාව දවසට කොහොමත් මෙහෙම තමයි ඉතින්. ඔය බලන්න ඊට පස්සේ තියෙනවා මගේ ෆොටෝස් ටිකක්. ඔය තියෙන මේ අවුරුද්ද. මේ තියෙන්නේ 2023 අපේ නෙළුම්මල් පූජාව. එහෙනම් ඉතින් අලුත් vlog එකක් අරගෙන එන්නම්. බයි බයි. බුදු සරණයි හැමෝටම.